good morning. ඉතින් කොහමද ඔයාලට ගොඩ කාලෙකින් අලුත් vlog එකක් එක්කා. ඉතින් අද වෙන්නේ අමුතු දේවල්. 1 minute. මමයි මගේ යාළුවෙක් මමයි මගේ යාළුවෙකුයි මේ ගොඩක් දවස් ඉඳන් ප්ලෑන් කරගෙන හිටියා. හරිද? ඉතින් මේ ඒ ෆ්‍රෙන්ඩ් එක දැන් ගිහින් ඉවරයි. හැබැයි අපි දෙන්න කරන්නේ දැන් නෑ තාම. ඉතින් දැන් මේ අපි දෙන්න දැන් ට්‍රෙන්ඩ් එක කරන්න හදනකොට ට්‍රෙන්ඩ් එක ගිහින් ඉවරයි. ඒ වුණාට කමක් නෑ ඉතින් ආසාවනේ කියලා දැන් කරන්න හදනවා. ඔයාලා දන්නේ යාළුවෙක්. ඉතින් ඊට කලින් මට සැලූන් එකට යන්න තියෙනවා. ආට පේනවද මේ කොල්ලෙක්ගේ වගේ අපේ ලිප් එක දැවිලා තියෙන්නේ. ඔක්කොම කලින් ඒක අයින් කරගෙන ඊට පස්සේ අපි යමු. ටක් ගාලා යන්න ඕන. මම දැන් එනවා කියලා කිව්ව වෙලාව පහු වෙලා. දැන් තව ඩීම් මඩ වැඩම ගන්න වෙනවා සුපුරුදු පරිදි. ඉතින් ඒ හින්දා ඉක්මනට යම්. දැන් මම රෙඩි වෙලා ඉන්නේ. බයි. අපි යන ගමන් සෙට් වෙමු. අද ඉතින් හරිම අමුතු දවසක්. යනකොටම මගදීම වහින්න පටන් ගත්තා. වැස්සා කියන්නේ ඉතින් අපේ වැඩ ඔක්කොම ඩවුන් වෙන්න පුළුවන් මේ. එදා වැස්සෙත් තෙමුණාද කියලා නම් මට මතක නැහැ. හැබැයි එදායින් පස්සේ මම හොඳටම ලෙඩ වෙලා ඉන්නේ ළමයි. මගේ වොයිස් එකෙන් වුණත් ඔයාලට ඒක තේරෙනවා ඇති. මම මේ වොයිස් ඕවර් එක කරනකොට හොඳටම ලෙඩ වෙලා කියලා බෑනේ. ඉතින් ඔයාලට ඉක්මනට vlog එක අරන් එන්නත් එපා. ලෙඩ පැත්තක තියලා මම ඉතින් vlog එක එඩිට් කරනවා. ඉවරයි. ඇයි කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි මම අපර් ලිප් එක හැදුවත් මගේ අයිබ්‍රෝස් හදන්න ගියත් අනිවාර්යෙන් මං එතනදී අඬනවා. එක්ක එක මට රිදෙනවා. නැත්තම් මං ඒ පුරුද්දට දැන් අඬනවා. anyway දැන් ඉතින් මගේ වැඩේ ඉවර කරගෙන දැන් මම යනවා අපි දෙන්න ප්ලෑන් කරලා ඉඳපු වැඩේ කරන්න ලොකේෂන් එකට. ඉතින් මාත් එක්ක යමු. බටු ඇටි. හයි. අපි යමු කියලා කිව්වේ 10ට. එතකොට දැන් මෙයා ආවේ 11:40ට. හරි සුට්ටක් එහෙම වුණා. මම ඉතින් 10 ඉඳන් මෙතන. 10 කොයිද ආවේ 11ට නේද? විනාඩි 40ක් ඉඳගෙන හිටියා එනකම්. යන්නවා. ඕක නෙමෙයි ඇත්ත. අහන්නකො මේ පැත්තේ අර පිටිපස්සෙන් යනවා මල්ලි කෙනෙක්ට දෙයක් තනියෙන් යන්නේ. එතකොට මේ පැත්තේ ගොඩක් ඉන්නේ කපල්ස්. අපි ඇවිල්ලා ඉන්නේ විහාර මහදේවි පාක් එකට. හරිද? අර කපලයක් ඉන්නවද? නැහැ. එතකොට යාලා හිතනවා දන්නේ නැහැ. අපි පාර්ට්නර් කියලා හිතනවා නැහැ. එහෙම හිතන්න පුළුවන් දැන් තියෙන ලෝකේ වාතාවරණයත් එක්ක. හරි. එහෙනම් අපි යමු. දැන් අපිට තව බඩු වගේක් ගන්න තියෙනවා අපේ වැඩේට. ඒ බඩු ටික අරගෙන එන්න. බයි. අපි දැන් ඉතින් ආවේ පොඩි ගේම් එකක් කරන්නත් එක්ක පික්නික් එකක්. ඔයාලා මේ ගේම් එක නම් දැකලා ඇති සෝෂල් මීඩියා වල එහෙම කරනවා කට්ටිය. ඉතින් අපිට අදහසේ තුණා ඒ ගේම් එක ගන්න කොහොම හරි මේක දැන් මාස 2ක් විතර ප්ලෑන් කරන ගේම් එකක් අපි දෙන්නට සෙට් වෙන්න හම්බුන්නේ නැහැ ළඟකදී. ඉතින් ඉස්සර මෙයා මාත් එක්කම මගේ ළඟම වර්ක් කර හිටියට දැන් එයා මාරු වෙලා ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි දෙන්න ගොඩක් මීට් වෙන්න හම්බෙන්නේ නැහැ. හරි අපි ආවා අපේ ලොකේෂන් එකට. බ්‍රෝ
හරි හරි මේ යන්න ඕනේ බන් දැන් බඩු ටික. මම අහක බලා ගන්නද? හා ඒකත් හොඳයි. ඉස්සන්ට අරගන්නද එහෙනම්? ගන්න. මම කණ්ඩ ගෙනාවි ගොඩක්. වව් ඒක කියුට්. ඒකයි. හරි. yes කොළ. ගන්න. කොළ. මගේ මේකට මම ආසයි ඒකයි ගන්න. ආ. වව්. මේක ඔයා ගාවත් තියනා නේද මේ වගේ නිල් පාට එක? නෑ සුදු පාට එක. නෑ. ආ සුදු. හරි. කලු. දැන් ඔයාගන්න. ආදියන්. අඩේ මේ මම මේක ගත්තා. මේක නෙමෙයි ගත්තේ හැබැයි මේ බ්ලෂර් එකනේ. මම ගත්තේ මේ ෆවුන්ඩේෂන් එක. nice thank you takku. මෙයා බ්‍රෂ් සෙට් එකක් මොකද කියලා මට අරන් දෙන්නේ. ඊළඟට අලු හරි නිල් හරියට. ඊළඟට තියෙන්නේ රතු. රතු. අඩේ මම තියරින් එකක් තියෙනවා. මේක ඔව් මට ලානි ෆොටෝ ගන්න නෑ මම නේද ලානි වලට සමාන පාටක් ගෙනා හරි ගන්න ඉස්සර ගන්න ගත්ත දැන්. තාපේ ගන්න අනේ කට දෙකක් ගෙනල්ලා. මම කට්ට කැල්ල තිබ්බේ කොහොමද කියුට් තිස්සා ඉන්නේ ඇෂ් කලර් නේද? yes ඇෂ්. ගන්න ඉතින් ඒක ගන්න උඹට කකුල් දෙකට දාන්න. සොක්ස් දෙක okay thank you. ඊළඟට ඊට පස්සේ තැඹිලිද මං තැඹිලිද? ඔව් තැඹිලි කන්නම අවන්නේ. තමන්ගේ තේරුම් ඒත් ගන්න හොයාගන්න බෑ තැඹිලි පට හොයාගන්න නෑ ඕනේ. ඔව් කමන්නේ. nice නේ ඔව් මේක අවුරුදු සීසන් එක වගේ තිබුණා අවුරුදු 21කට දාන්න යන්න කමන්න බැඳුම් දානවා නැද්ද නේද? මං ගත්තේ හොඳ ආතල් ගිෆ්ට් වගේක් හරිද බ්ලූ හරි ඊළඟට සුදු ඒක කියුට් හලෝ අඩේ ඒක කියුට් ඇටිත් දන්නේ නැහැ මම ඇටිත් දන්නෙත් නැහැ. මම සෙටල් කිව්වා කෙනා ඒක කියුට් එක උනා ඒක හම්බෙන්නේ ඊළඟට යෙලෝස් යන්න මගේ අඩෝ මගේ ගන්න නේද නෑ. එහෙනම් කැසීම එකක්ද ඔන්න ඒක කියුට් නේ වව් මගේ මූණත් පේනවා වව් ඒක ෂෝක් අයියා මෙතන එක්ස්පෙන්සිව් දේවල් ගත්තේ ආ කිං කිං අයි තින් ලේනේ කින් අයියා මෙතන එක්ස්පෙන්සිව් දේවල් මේ ගන්න ලොකු එක්ස්පෙන්සිව් නෑ ඌවා. ඊළඟට උඩම් පාඩේ අඩ. පලාවක් මර පලයක් යන්න. මේක දාගන්න මම. මම වර්තයක් ගෙනාවියට මම වාට වටින දෙයක් ගෙනාවේ නිකන් දෙයක් නෙමෙයි ඕකේ. ලාස්ට් වන් දුගුරු මම මොකද දාපට ටික දාන්න ටොප් ටොප් ඕකේ done මචං done ඊට පස්සේ ඉතින් අපි ගේම් එකත් ඉවර කරලා ඊට පස්සේ අපි දෙන්නම් බඩගින්න හිටියේ. එහෙනම් පීට්සා එකක් ගෙනාවා. අපි පීට්සා එක කන ගමන් පොඩි chat එකක් දැම්මා. කොහොමද මට ගොඩාක් යාළුවෝ නැහැ දෙතුන් දෙනා ඉන්නේ. ඒ දෙතුන් දෙනාගෙන් ස්පෙෂල් දෙතුන් දෙනෙක් වගේ තමයි ඉන්නේ. එතකොට එයාලත් එක්ක මගේ ටයිම් එක ස්පෙන්ඩ් කරනවා කියන්නේ මම ආසම දෙයක්. එතකොට හැබැයි යාළුවෝ ගොඩක් මට හම්බෙන්නේ නැහැ. එක්කෙනෙක් ඉන්නවා හැමදාම
ප්ලෑන් කරන විතරයි යන් කියලා ජීවිතේට හම්බ වෙන්නේ. ඒ වගේ තමයි ඉතින් අපිට හම්බ වෙන පුංචි වෙලාවෙන් අපි අපේ යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක ගොඩක් ක්ලෝස් වෙලා එයාලත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරනවා කියලා කියන්නේ මම ගොඩාක්ම ආස දෙයක්. ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් chat එක දාගෙන ඉඳලා ෆොටෝස් ටිකක් ගහලා අර අපි ආව විතරයි අවුව කියන්නකො ළමයි. දැන් කොහොමද ඉතින් ෆොටෝ ගහන්නේ? අපි දැන් යනවා. තව දිහාවක. කොහෙද යන්නේ? ආකේඩ්. ළමයි ස්ටෝරේජ් ෆුල් වුණා මගේ. හරිම දුක්ඛයි. අපි දැන් ගිහිල්ලා ටුක් එකක් දාගෙන ගිහිල්ලා එහෙන් සෙට් වෙමු. බයි බයි. බයි. අපි ඊට පස්සේ ආකේඩ් එකට ආවා. එතනත් ගිහිල්ලා ඉතින් සුපුරුදු පරිදි ෆොටෝස්. අපි ෆොටෝ ෂූට් එකක් මොඩ්ල මෙතන ඉන්නේ. එතන ෆොටෝ ෂූට් එකක්. අපි ආව චයිනීස් කන්න. මෙන්න මේක තමයි අපිට ආවේ. Hah? ඒක පානේ මේ වගේම තමයි. සොසේජස් එක. මේකත් ගමු. දෙකම තමයි. නෑ ඉතින් දෙන්නට ඒක දෙකක් තියෙනවා. මේව ගන්න. අපේ සුප් එක ආවා. උයනවා. Hah? Ah, nice. දැන් කාලා ඉන්නේ හොඳටම. දැන් අපිට යන්න බෑ වගේ. මේ පේනවා දැන් යන් එළියට යන්න. ඉතින් දැන් හොඳටම කාලා අපි දෙන්න ආවේ එළියට. පොඩි රවුමක් දාලා එහෙමම ගෙදර යන් කියලා හිතාගෙන. එහෙනම් අපි දැන් vlog එක එන්ඩ් කරන්නයි බැලුවේ. දැන් මමත් ගෙදර යනවා. මෙයත් කාලේ චුට්ටකින් ගෙදර යනවා. මගේ ෆෝන් එකේ බැටරි ඩෙඩ්. ඒ හින්දා චාර්ජ් කරගෙන ආවි. පොඩ්ඩයි ඉන්න මිනිස්සු වගේ අපේ. ලයිට්ස්. එහෙනම් guys bye bye අයි හම්බෙමු ඊළඟ මාසේ හම්බෙමු කියන subscribe කරන්නේ එහෙනම් තමයි අපි අලුත් vlog එකකින් හම්බෙමු ඊළඟ පාර සමහර විට මගේ birthday vlog එක එයි එයා මට ට්‍රීට් එකක් දෙනවලු වෙනම ඔව් දෙනවා එයාට ට්‍රීට් එක දෙන්න එයා අපේ මහා ඒජන්තනේ මේ oh cute baby kana bye bye අලුත් vlog එකකින් ආයෙ සෙට් වෙමු